මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ දෙවැනි සැසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ රැස් වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැටගරි කරාස විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් සර් මේ දවස් ටිකට මේ 30 ඉඳලා අත්අඩංගුවට ගත්ත ප්‍රමාණය ගත්තාම සර් 7 දෙනෙක් අපි අරගෙන තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සර්. ඊට පස්සේ පාසල් ශිෂ්‍යයන් 42ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ත්‍රිවිධ හමුදා නිලධාරීන් 24ක්, පොලිස් නිලධාරීන් 4 දෙනෙක් සහ ගුරුවරුන් 4 දෙනෙක් සහ දේශපාලඥයින් 2 දෙනෙක් අපි මේ දවස් ටිකට සර් අත්අඩංගුවට අරගෙන තියෙනවා සර්. පාසල් ළමුන් පිරිමි ළමුන් 5671ක් සර් අත්අඩංගුවට අරගෙන තියෙනවා සර්. විසමද්‍රව්‍ය කියන්නේ ගංජා, හෙරෝයින්, ඊට පස්සේ කොකේන් වගේ අත්අඩංගුවට පාසල් ළමුන් කියන්නේ 21කට වඩා අඩු සමහර පාසල් යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. සමහර උසස් අධ්‍යාපන ආයතනවල ඇති. නමුත් සමහර මුකුත් නොකරන අය ඇති නේද? ඔව් සර්. 21කට වඩා අඩු අයගේ අත්අඩංගුවට ගෙනියනවා. අඩුව. මෙන්න මේ දේ සර්ට මං ඉල්ලීමක් හැටියට කියන්න ඕනේ සර්. මම එක්සයිස් නාකොටික් හිටිය අවුරුදු 12ක් මම මද්‍රව්‍ය වැටලීම් කරලා එහෙම අපි අල්ලන මද්‍රව්‍ය ඒවා ඒ මොහොතේම ඩිස්ට්‍රොයි කරන්න වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් සර් ඒක ආපහු යෑමේ සම්භාවිතාව වැඩි ඉන්ඩස්ට්‍රියකට. ඒ කාලේ සර්ට මතක ඇති ගිය ආණ්ඩු තිබුණු කාලේ මෙච්චර ඇල්ලුවේ නෑ. නමුත් කිලෝ කීපයක් ඇල්ලුවා. ඒ සමහර අවස්ථාවල කිලෝ 8ක් අල්ලුවා. ඒ වෙලාවේ ඒ කිලෝවට කුරක් කම්පිටි වුණා. අල්ලපු ගමන් ඒ පලාතේ මැජිස්ට්‍රේට් එතෙන්ට ගෙන්නලා සාම්පල්ස් මැජිස්ට්‍රේට් ඉස්සරහා අරගෙන ඒවා සීල් තියලා ඕන්න රස පරීක්ෂක නැත්තම් රස පරීක්ෂාවල බදවගෙන ඒ අල්ලන මද්‍රව්‍ය ඒ වෙලාවෙම ඩිස්ට්‍රොයි කරන්න පුළුවන් නම් නීතියක් ගෙනල්ලා ඒක ගොඩාක් වටිනවා. මේ මහත්මයා කියපු ඒ ඇස්පෙක්ට් එක ගැන අපි බලලා තියෙනවා. ඒ අනුව දැන් අපිට අවශ්‍ය වෙනවා නෛතික ප්‍රතිපාදන සකස් කරන්න. ඒ අනුව අපි කමිටුවක් පත් කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් නීතියක් ගේන එක තමයි වඩා සුදුසු. අපිට කොච්චර කාලයක් ආවිද? ඉක්මනින් කරන්නට පුළුවන් වෙයි. මොකද අපිට අවශ්‍යතාවය තියෙන නිසා. මිනිහක් මරුවොත් පාරේ මැජිස්ට්‍රේට් එනවනේ එතෙන්ට ඇවිල්ලා බලනවා. සංගීත කෙනෙක්ගේ තර්ක තියෙන මේ දැන් මිනිහක් මරුණොත් එතන මහේස්ත්‍රාත්වරයෙක් ඇවිල්ලා එතන සාධක තමයි නඩුවකට ගන්න. බොඩි එක තියන් ඉන්නේ නෑනේ නඩුව ඉවර වෙනකන්. ඒතකොට ඇයි මෙතෙන්ට බැරි? දැන් 3000 ගණක් අල්ලලා තියෙනවා. කිලෝ අයිස් හෙරොයින් ඕවා ටික ගියොත් කොහොමද සර්? අපිට මාස කීයක් යාවිද ඔබතුමිලට අවසන් කළ දෙන්න? පුළුවන් තරම් අපි මාර්තු වෙනකොට මාර්තුවට කලින්. නෑ මිනිස්සු අතර ලොකු සැකයක් තියෙනවා. සැකේ ඉන්නේ මෙච්චර අහු වෙනවා. ඒත් තියෙනවා නම් මාකට් එකේ. ඒකනේ සර්. ඒතකොට මිනිස්සු අහු වෙනවා තමයි එන්නේ කියලා නේද? ඒකනේ තියෙන්නේ ප්‍රශ්නේ නේ. අපි මාර්තු වෙනකොට නීතිය සම්මත කරලා මේක නේද? එහෙම කරමු.